අයිබෝන් කියලා සෙලදෙනම් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම නිෂිකු. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම මගේ S දෙකින් දැක්ක සිදුවීම් පෙළක්. ඉතින් ඒක සම්බන්ධ වෙන්නේ පහුගිය කාලේ අධික වර්ෂාපතනය නිසා ගොඩාක් ප්‍රදේශවලට හානි සිද්ධ වුණා. ඉතින් ඒ අතරින් මහනුවර කියන්නේ ප්‍රධාන පෙළේ ඒ කියන්නේ අනතුරු සිද්ධ වෙච්ච ඒ වගේම නායයා විපතටපත් වූවන්ගේ පිරිස අතින් ගත්තාම ගොඩාක් ලොකු ඩැමේජස් වෙච්ච දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ නිසා මට හිතුණා ඒ ගැන බ්ලොග් එකක් කරන්න. ඉතින් මම මගේ අත්දැකීම තමයි ඔයාලට මේ අරන් එන්නේ. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ කෙළවරේ තියෙනවා ඒ කියන්නේ හොන්නස්ගිරිය, මැදමහනුවර, උඩුදුම්බර කියන ප්‍රදේශවල මේ ඇතිවෙච්ච තත්ත්වය තමයි මේ බ්ලොග් එකේ මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් තවත් කතා කරන්න නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු. ඒ අත්දැකීම ඒ ප්‍රදේශවලට වෙලා තියෙන හානිය මොන වගේද කියලා. ඉතින් ඔයාලට මේ මම පෙන්නන්නේ හුන්නස්ගිරියට යන අතර මග ප්‍රධාන මාර්ගයේ අවට වෙලා තියෙන ඩැමේජස් තමයි. ඉතින් ගොඩක් පස් කඳු පාරට ඇවිල්ලා ගස් කඩාගෙන වැටලා ගල් පාරට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඒව තාමත් අයින් කරලා නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි නිවුස් වල දකිනවට වඩා ඇත්තටම ගොඩාක් මේ ප්‍රදේශයේ ඩැමේජස් වෙලා තියෙනවා. එහෙම ඩැමේජ් වෙලා නැති ඒරියා එකක් හොයාගන්න බැරි තරම් ඇත්තටම මේ දකින වීඩියෝ පෙළෙන් ඔයාලට පේනවා ඇති කොයිතරම් භයානක විදිහට මේ පාරට ඇවිල්ලාද කියලා. මෙතන ඔයාලට පේනවා ඇති ගෙයක් උඩට තමයි පස් කණ්ඩි ඇවිල්ලා තියෙන්නේ. මේ දැන් පෙන්නන ස්ථානයේ කන්ද මුදුනේ ඉඳලා නාය ගිහිල්ලා පහළටම යනකම් ඒ ටික නාය ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පාර හරහා. මම ඔයාලට පෙන්නන්නම් ඒ ඒරියා එක. පාරෙන් ගල් අයින් කරලා තමයි දැන් මේ වෙද්දි තියෙන්නේ. ඒ නිසා වාහන වලට යන්න බාධාවක් නැහැ.
ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ සම්පූර්ණයෙන්ම සමතලා වෙච්ච ඒරියා එකක් වුණාට මේක මේ නායයාමට කලින් බොහොම ශාස්ත්‍රීයකව තිබුණු ප්‍රදේශයක් මිනිස්සු පදිංචි වෙලා ඉඳපු. ඉතින් ඔයාලට තව ඉස්සරහට යනකොට පේනවා ගෙවල් වලට මොන වගේ හානියක්ද වෙලා තියෙන්නේ කියලා. හිතා ගන්න බැරි තරම් ලොකු හානියක් මේ ප්‍රදේශයට වෙලා තියෙනවා. ඉතින් අදටත් මේ ප්‍රදේශයේ සමහර ස්ථානවල මේ විදිහට ජලය ගලාගෙන එනවා ඔයාලට පේනවා ඇති. බොහොම අහිංසක විදිහට ජන ජීවිතය ගෙවමින් තමන් හරි හම්බ කරගත්ත දේවල් වලට මේ විදිහේ විනාශයක් වෙනවා දැකලා ඒ අය කොයිතරම් වේදනාවක් විඳිනව ඇද්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ඉතින් මේ පාරේ තව ඉස්සරහට අපි ගිහිල්ලා බලමු මොන වගේද මේ පැත්තට මේ කියන දේශගුණික විපර්යාසය බලපෑවේ කියලා.